මේෂ ලග්නය. මේෂ ලග්නලාභී ඔබගේ ලග්නාධිපති තමයි මේ කුජ කියන්නේ. ඒතකොට මේ ලග්නාධිපති ඔබගේ 8 වන භාවයට තමයි පැමිණෙන්නේ. ඒ වගේම 8 වන භාවයේ අධිපතිත්වය දරන්නේ කුජ. එළඹෙන ඔක්තෝබර් මාස 27 වන දින මේ ලග්නාධිපති එවත් 8 වන භාවයේ අධිපතිත්වය දරන කුජ 8 වන භාවයට පැමිණීමත් සමගම මේෂ ලග්නලාභීන්ට දැඩි ආත්ම විශ්වාසයෙන් කටයුතු කරන්න පුළුවන් හැකියාවන් පැහැදිලි ලෙසම පෙන්වුම් කරනවා. ඒ වගේම තමයි මෙතනදී විශේෂයෙන්ම කියන්න ඕන ඔබ ගොඩක් වෙලාවට ආවේගශීලී තීන්දුව తీරන ගන්න පුළුවන් අවස්ථා පෙන්වුම් කරනවා. කිසිවෙකුට යටත් නොවන ගතිය, ඒ වගේම අන් අය පාගා වැඩ ගන්න පුළුවන් අවස්ථා, මෙන්න මේ වගේ දේවල් පැහැදිලි ලෙසම පෙන්වුම් කරනවා. ඉතින් මේවා තමන්ගේ හොඳ පැත්තට ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මෙතනදී ගොඩක් වෙලාවට අන් අය සමග විරෝධතා මතු කර ගන්න පුළුවන් අවස්ථා වැඩි. ඉතින් ඒ පිළිබඳව අවධානයෙන් සිටීම ඉතාමත් වැදගත්. අපි නිකන් සාර්ථක භාවයක් ගත්තොත් ගොඩක් සාර්ථකයි මේ හවුල් ව්‍යාපාර වලින් යම් යම් ආදායම් උපයන්න, ඒ වගේම පිරිසක් සමග එක්ව කරන දේවල් වලින් ආදායම් උපයන්න, ඒ වගේ දේවල් කරන මේෂ ලග්නලාභීන්ට මෙන්න මේ කාල පරාසය අතිශය සාර්ථකයි. ඒ වගේම තමයි ඔවුන් අතරත් යම් යම් අවස්ථාවන් වලදී Tamanගේ කීර්ති නාමයට හානි වෙන්න පුළුවන් ආකාරයේ තීන්දුව తీරන ගන්න පුළුවන්. මේ පිළිබඳවත් අවධානයෙන් සිටීම ඉතාමත්ම වැදගත්. අනිත් කාරණාව තමයි මානසික වශයෙන් යම් යම් අවස්ථාවන් වල පීඩා විඳින්න පුළුවන් හැකියාවන් පෙන්වුම් කරනවා. ඒකට ගොඩක් වෙලාවටම බලපාන්නේ Tamanගේ ආත්මාර්ථකාමී තීන්දුව తీරන ගැනීම. මෙන්න මේ ආත්මාර්ථකාමී තීන්දුව తీරන ගැනීම, ඒ වගේම Tamanට අවශ්‍ය දේ අවශ්‍ය ආකාරයට නොලැබීම. මෙන්න මේ කරුණු නිසා මානසික වශයෙන් යම් යම් පීඩාකාරී අවස්ථාවන්ට මුහුණ දෙන්න පුළුවන්. අන්න ඒ පිළිබඳවත් අවධානයෙන් සිටීම ඉතාමත් වැදගත්. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ කාලය තුලදී ඔබ අර වේගවත්ව තීන්දුව తీරන ගැනීම, දැඩි ආත්ම විශ්වාසයෙන් කටයුතු කිරීම, ආත්මාර්ථකාමී ස්වභාවය, මෙන්න මේ වගේ දේවල් නිසා ගැටලුකාරී අවස්ථාවන් වලට මුහුණ පාන්නට පුළුවන් වැඩි ඉඩකඩ පෙන්වුම් කරනවා.